හරි ළමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ 2023 2024 කියන එක 23 24 අවුරුද්දේ සම්භාවිතාව ගාන සාකච්ඡා කරන්න අපි සම්භාවිතාව ලකුණු 10ක් ගන්න හම්බ වෙන ගානක් සාමාන්‍යයෙන් හරි අපි දැන් බලමු ඒ ගාන මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා හරි ළමයි හරි ගාන කියනවා අපිට පෙට්ටි දෙකකින් එක් පෙට්ටියක රතු බල්බ දෙකක්ද නිල් පාට බල්බ තුනක්ද ඇත එක පෙට්ටියක මේක මේ කියලා මේ පෙට්ටියේ රතු දෙකයි රතු බල්බ දෙකක්ද නිල් පාට බල්බ තුනක්ද රතු දෙකයි නිල් දෙකයිලු නිල් තුනයිලු රතු දෙකයි නිල් තුනක්ද නිල් බල්බ තුනක්ද අනිත් පෙට්ටියේ රතු පාට බල්බ එකක්ද නිල් පාට බල්බ තුනක්ද අනිකේ තියෙන්නේ කොහොමද ළමයි රතු එකයි B පෙට්ටිය කියලා ගමු රතු එකයි නිල් කීයක්ද කියනවා කියන්නේ නිල් තුනක් තියෙනවා කියලා නේද කියන්නේ රතු එකයි නිල් තුනක්ද හැත. මේ සිලුම් බල්බ හැඩෙන් හා තරමින් සමාන වෙයි. කියන්නේ එකම වගේ වුණා. හරිද? කිසි වෙනසක් නැහැ. ශිෂ්‍යයෙක් පළමු පෙට්ටියෙන් එක් බල්බයක්ද දෙවන පෙට්ටියෙන් එක් බල්බයක්ද හමු ලෙස ඉවතට ගනියි. හරි මේක දීලා තියෙනවා මේ රතු දෙක කියන්නේ R1 R2 ඊට පස්සේ මෙතන කියලා තියෙනවා මේ R1 මෙයා ඊට පස්සේ මෙයා B1 B2 B3 මෙයා B4 B5 B6 කියලා දීලා තියෙනවා නේද? ඔන්න ඔය විදිහට දීලා තියෙනවා. හරි. අපිට රුක් සරණ අඳින්න කියනවනේ. හරි. රුක් සරණේ කොට දෙලා අඳින්න කියනවා. අපි අඳින්න කොට දෙලා. මේ පැත්ත මෙයා දීලා තියෙන පළමු පෙට්ටිය කියලා. අපි ලියමු එකම කෙනා. පළමු පෙට්ටිය. දැන් මේ පැත්ත තියෙනවා දෙවෙනි පෙට්ටිය. හරි. පළමු පෙට්ටිය තියෙන මොනවද ළමයි? R1 R2 B1 එක B B2 D3 කියන ඒවා මේ පැත්තේ තියෙන්නේ R R නේ තියෙන්නේ R3 B4 B5 B6 කියන ඒවා හරි අපි කොට දෙල ගලකමු පොඩ්ඩක් අදුනා ගණන් ගන්න බලමයි ඔන්න අපිට කොට දෙල ගහගන්න පුළුවන් ළමයි හරි ඊට පස්සේ අපිට මේක කොයිම වෙලාවකවත් කියවද පළමු පෙට්ටි එකක් අරගෙන ඒ පෙට්ටිය ගන්න අනිත් පෙට්ටියෙන් ගන්න බෑ කියලා එහෙනම් අපිට R1 ගත්තා නම් R3 ගන්න බෑ පුළුවන් නම් R1 නම් B4 අවුලක් නැහැ එහෙනම් මොකද වෙන්නේ මේ ඔක්කොම ළමයි මොකද වෙන්නේ ලකුණු වෙනවා අපිට සාම ගන්න එපා කියලා මොකද කියලා නෑනේ නැත්තම් අරගෙන ආපසු නොදමයි ආපසු නොදමුවත් අවුලක් නෑ ළමයි මේකට මේකේ තියෙන්නේ ළමයි පෙට්ටි දෙකක් නෙමෙයිම ඔහොම එකයි ඔහොම එකයි මේකෙන් බල්බයක් එළියට ගන්නවා මේකෙන් බල්බ් එකක් එළියට ගන්නවා ඔහොම දිගටම කරන සීන් එකක් තියෙනවා ඒක මේක එන්නේ නැහැ කියන එකක් නෑ ළමයි හරි කොටු දෙලේ ලකුණු කරා එහෙනම් මේ කොටු දෙලේ ලකුණු කරනාට අපිට එක ලකුණක් හම්බ වෙනවා අවුලක් නැත ඊට පස්සේ කියනවා පෙට්ටි දෙකෙන් ඉවතරගත් බල්බ දෙකම එකම පාටින් වීමි. මොකද වෙන්න ඕනේ? පාට දෙකම එක වෙන්න ඕනේ නේද? එහෙනම් මෙයා රතු නම් රතු විතරයි නේද වෙන්න ඕනේ? මෙයා රතු නම් රතු. මෙයා රතු නම් මෙයා නේ. එයා වෙනවද? නෑ. මෙයාත් නේ මෙයාත් නේ. එයා වෙන්නේ නෑ. මෙයා රතු නම් මෙයාත් රතු අවුලක් නෑ. මෙයා රතු නම් මෙයා නේ. එයා එන්නේ නෑ නේද? එහෙනම් B1 නම් මෙයා රතු. නිලුයි රතු අවුල්නේ. නේද? නිලුයි මෙයා එනවා. නිලුයි මෙයාත් එනවා. නිලුයි මෙයාත් එනවා. මෙයයි රතුනේ නෑ වැඩ. මෙයයි ඔය ටිකක් එනවා. මෙයයි නේද නෑ. මෙයයි නෑ. බලන්න. මේ ඕනම දරුවක් කරන් බලන්න. මෙයා කවුද? මෙයාත් නේද? එහෙනම් ළමයි ඔන්න ඔය ටික නේද එන්නේ? ඔන්න ඔය ටික එන්නේ. තේරුණාද? මේක වට කරලා දක්වනවා අපිට දීලා තියෙනවා. එක ලකුණක් ලබන. හරි. ඊට පස්සේ මෙයාගේ සම්භාවිතාව ලියන්න කියනවා. ඔක්කොම තියෙන 1 2 3 4 5යි 1 2 3 4යි ඔක්කොම තියෙන 20යි. 20න් වට කරලා තියෙන 1 2 3 4 5යි 6 7 8යි 9යි 1 2 3යි 4 5යි 7 8යි 9යි 10යි 11ක් වල දින මේක විතර වැඩ අසුරු කරන්න බැහැ නේද? හරි. එහෙනම් උත්තරේ එනවා අපිට 20න් 11යි කියලා. ඔන්න ඔච්චර තමයි ඔගේ සම්භාවිතාව කොටු දල ආශ්‍රිතව තියෙන්නේ. අපි දැන් යා උත්සරහන ආශ්‍රිත කැලරි මේක තේරුණා නම් මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් chat එකේ දාලා. කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන්. මම ඊට පස්සේ හැදේ කරලා දෙන්න. හරි. දැන් මොනවද අපිට උත්සරහන කැලරි මොකද කියන්නේ? පළවන පෙට්ටියේ එකත් බල්බයක් දැවුණු එකක් වීමේ සම්භාවිතාව 0.1ක්ද? පළවෙනියට පෙට්ටියෙන් ඉවතර ගන්න එකක්
වීමේ සම්භාවිතාව 0.1යිද? අපි මේක රුක් සටහනකදී මම කියන්නේ මේව රුක් සටහනත් එක්ක යන එක පට්ට ලේසි. පළමු පෙට්ටිය. මේ පැත්තේ තියෙනවා අනිවාර්යෙන් දෙවෙනි පෙට්ටිය නේද නෝනා. හරි. දැන් පළමු පෙට්ටිය අත් අපිට මොනවා ඇඳලා දීලා තියෙනවා. අපි මේ අත් ඇඳ ගන්න ඕනේ. හරිද? පළමු පෙට්ටියේ දීලා තියෙන දෙවුණු එකකුයි මෙයා දෙවුණු මෙයා නොදෙවුණු. ආ පළවෙනි පෙට්ටියේ දෙවුණු එකක් වීමේ සම්භාවිතාවය ඒ ප්‍රශ්නෙම කියලා තියෙනවා. පළවෙනි පෙට්ටියේ ගත් බල්බයක් දෙවුණු එකක් වීමේ සම්භාවිතාව 0.1යි. මෙයා 0.1යි නම් මෙයා කවුද ළමයි 0. අනිවාර්යෙන් 9යි. හරි. ඊට පස්සේ කියනවා දෙවන පෙට්ටියෙන් ගත් බල්බය දෙවුණු එකක් වීමේ සම්භාවිතාව 0.2 බව දී ඇත. දෙවන පෙට්ටියෙන් ගත් එකක් දෙවුණු එකක් වීමේ සම්භාවිතාව 0.2යි කියලා දීලා තියෙනවා. හරි අවුලක් නැහැ. ආ ශිෂ්‍යයා පළමු පෙට්ටියෙන් ගත් බල්බය පරීක්ෂා කර දෙවුණු එකක් නම් පමණක් දෙවන බල්බයක් ගනිමු. දෙවන පෙට්ටිය ගන්නවා. එහෙනම් නොදෙවුණු එකක් වුණොත් එයා දෙවෙනි පෙට්ටිය දිහා බලනවද කිසිම වෙලාවක? කිසිම වෙලාවක බලන්නේ නැහැ. එක්ක ඔයාලට මෙහිම අත්ත ගහලා බිඳුව කියලා දාන්න පුළුවන්. නැත්තම් අත් අඳින්න එපා ළමයි. බොරුවට අතු අඳින්න ඕනේ. එයා නොදෙවුණු එක නම් දෙවෙනි පෙට්ටියක් ගැන හිතනවද? එහෙනම් පළවෙනි එක හිතනවා නම් දෙවෙනි පෙට්ටිය ගැන හිතනවා. ඒ දෙවෙනි පෙට්ටියේ දෙවුණු නොදෙවුණු තියෙනවා. මෙයා දෙවුණු, මෙයා නොදෙවුණු. ප්‍රශ්නේ කියනවා නොදෙවුණු මොකද කියන්නේ? දෙවන පෙට්ටියෙන් ගත් බල්බය දෙවුණු එකක් වීමේ සම්භාවිතාව 0.2යි. දෙවුණු එකක් වීම කීයද? 0.2. එහෙනම් මෙයා නොදෙවුණු එකක් වීම කීයද? 0.8යි ළමයි. අපි මේ අත්ත තනියම අද ගන්න ඕනේ. තේරුණාද? ඔන්න ඔච්චරයි සම්පූර්ණ ගන්න තියෙන්නේ. මෙතන අත්තක් අඳින්නේ නැති එකට ඔයාලට එක ලකුණක් දීලා තිනවා. මෙයා දීලා තියෙනවට එක ලකුණක් දෙනවා. මෙයා ලියලා තිනවට එක ලකුණක් දීලා තියෙනවා. මෙයා ලියනවට තව ලකුණක් දීලා තියෙනවා. ඔන්න ඔහොමයි මේක ලකුණු ටික බෙදෙන්නේ. හරි ළමයි. ඊට පස්සේ අපිට කියනවා ඉහත සඳහන් සිද්ධි දෙකම සලකා පරීක්ෂා කර බල්බෙන් නොදැවුණු එකක් වීමේ සම්භාවිතාව. අපිට දැන් දැවිලා තියෙන්න ඕනේ. නොදැවිලා නේ තියෙන්න ඕනේ. මෙයා 0.9 මෙතන අත්තක් තියෙනවද? එයි මෙයා නොදැවුණුනේ. මෙයා අත්තක් තියෙනවද? නැහැ. එහෙනම් 0.9 විතරනේ. අපිට නොදැවුණනම් ඕනේ. නොදැවුණු ඔක්කොම ගමුනම මෙයාට එකතු කරන්න ඕනේ. පළමු පෙට්ටියේ නොදැවිලා දෙවෙනි එකේ පළවෙනි පෙට්ටියේ දැවිලා දෙවෙනි එකේ නොදැවුණු අවුලක් නැහැ. කොහොම හරි අපිට නොදැවුණු බල්බයක් නෙවුනම. එහෙනම් එනවා 0.1 ගුණ කිරීම 0.8 කියලා එක. එහෙනම් අපිට එනවා 0.9 එකතු කිරීම 8 වරක් එක 8යි. දශම 2ක් තියෙන්න ඕනේ. එහෙනම් එනවා 0.9යි 8යි කියලා. තේරුණාද? පට්ට ලේසියනේ නේද ළමයි? හරි. මේකෙදි අපිට මෙයාව හොයනවට ලකුණු 3ක් දීලා තියෙනවා. මෙතන හොයනවට ලකුණු 4ක් දීලා තියෙනවා. මෙයා ඔක්කොම හොයනවට හරි කොටු දාලා ලකුණු කරාට එක ලකුණක් දීලා තියෙනවා. වට කරලා දැක්කුවට එක ලකුණක් දීලා තියෙනවා. සම්භාවිතව හොයනවට එක ලකුණක් දීලා තියෙනවා. ඔන්න ඔහොම තමයි මේක ලකුණු 10 බෙදෙන්න බෑ. පට්ට ලේසි නේද? මේක තේරුණාද නේද? මේකේ මොකක්ද ඉතින් කියලා තියෙනවා. මම ඕනනම් අයපාරක් කියන්න. මුලින්ම දෙවුණු නොදෙවුණු බලන්න කියනෝනේ පළමු පෙට්ටියේ. එයාලා දීලා තිනවා 0.1යි කියලා. මෙයා දීලා තිනවා 0.9 කියලා. අපිට නිකන් මොටෝම ගත්ත එකනේ. මොකද අත්තක් පෙන්නුනේ අනිවාර්යෙන් එකක්නේ. ඒ හින්දා ඒක කවුලක් නැහැ. ඊට පස්සේ කියනවා දෙවන පෙට්ටිය ගැන. දෙවන පෙට්ටියේ දෙවුණු නොදෙවුණු කියලානේ තියෙන්නේ. ඒකෙත් මෙයා දෙවුණු එකක් වුණොත් දෙවුණු එකක් වීමේ සම්භාවිතාව 0.2යි කියනවා. අපි දෙවන පෙට්ටිය බලන්නේ ළමයි. මොන කේස් එක වුණත් පළමු පෙට්ටියක දෙවිලා තිබ්බොත් විතරයි නේද? ඒ නොදෙවුණුත් වුණොත් අපි පෙට්ටිය බලනවද? නෑනේ ළමයි. එහෙනම් අනිවාර්යෙන් පෙට්ටිය බලන්නේ මෙන්න මේක විතරයි. එහෙනම් එයාලා කියන සම්භාවිතාව දාලා ඉන්නේ මේකට විතරයි ළමයි. තේරුණා නේද? පට්ට ලේසියින් ළමයි. හරි. එහෙනම් ඔන්න ඔහම 2023 24 ගාන සාකච්ඡා වෙන්නේ. එහෙනම් අපි හම්බෙමු 2022 23 කියන අවුරුද්දෙන් ළමයි. එහෙනම් ඔක්කොම හතර වැඩි කරගන්න. එහෙනම් ළමයි හම්බෙමු ඊළඟ ගානේ.